පින්සාර පොසොන් සඳ පායන්න තවත් හෝරා කීපයයි තියෙන්නේ. දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ රැඳුණු සෙන්කඩගල නුවර ඉඳන් ඔබ සැම දළදා සෙවණට රැගෙන යන්නයි අපේ මේ සූදානම්. පොසොන්පුර පසළොස්වක පොහොය දිනයේ ආගමික සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳවයි මේ සටහන. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සියලු බෞද්ධයන් සලකන්නේ දෙවන බුදුන් ලෙසටය. උන්වහන්සේ ලක්දිව මිස්සක පව්වට වැඩම නොකරන්නට ලංකාවේ අද දක්නට ඇති බෞද්ධ ප්‍රබෝධය හා සංස්කෘතිය උදා නොවන්නට ඉඩ තිබුණේ. අනුබුදු මිහිඳු හිමියන් අනුරාධපුර මහමෙවුනාවේ වැඩ සිටි බව වංශකතාවල සඳහන්ය. අවිද්‍යාවෙන් ගිලී සිටි ජනතාවට බුදුදහම පිළිබඳව නිසි අවබෝධයක් ලබා දෙන්නට උන්වහන්සේ ධර්මදේශනා රැසක්ම ගමින් ගමට වැඩම කරමින් දේශනා කළහ. ලංකාවේ මෙහෙණි සසුන ඇති වූයේ මහින්දාගමනයෙන් පසුවය. අනුබුදු මිහිඳු හිමියන් අප රටට ගෙන ආවේ නිර්මල බුදුදහම පමණක් නොවේ. අක්ෂර විද්‍යාව, කලාශිල්ප, ගෘහ නිර්මාණ කලාව, භාෂා සාහිත්‍ය වැනි දේවල්ද අපට ලැබුණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීමත් සමගය. අඳුර දුරලෙන සඳක්සේ සදහම් සිසිලසින් සැමසිත් නිවී සුවපත් වේවා. සොබාදහම කියන්නේ ජීවයේ හදගැස්ම. සොබාදහම ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වගකීමක් සහ යුතුකමක් වෙනවා. පසුගිය ජූනි 5 වෙනිදාට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සොබාදහම ආරක්ෂා කිරීමේ පූර්වාදර්ශය මෙන්න මේ විදිහට ආරක්ෂා කළා. ගෙවුණු වෙසක්පුර පසළොස්වක පොය දිනේ පින්සාර වැඩසටහන් රාශියක් දළදා මාලිගා පරිශ්‍රයේදී සිදු වුණා. සම්බුදු පියාණන් වහන්සේගේ තුම් සම්බුදු තෙමගුල නිමිති කරගනිමින් ලෝකේ පුරාවෙසන බොදුනුවන් ආමිස ප්‍රතිපත්ති පූජාවන් දාන සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී උතුම් වෙසක් පුර පසළොස්වක පුන් පොහොය දවසේ ශ්‍රී ලංකාව පුරාමත් ඒ වගේ විවිධ පින්කම් ක්‍රියාත්මක වෙද්දී ලෝකේ පුරාවසන මහා ජනතාවගේ බොදුනුවන්ගේ මුදුන් මල් කඩ ලෙසින් සැලකෙන වාම ශ්‍රී දළදා වහන්සේ වැඩහිඳින ඓතිහාසික සෙන්කඩගල නුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය. දළදා මාලිගා පරිශ්‍රයේ හැම වෙසක් පුර පසළොස්වක පුන් පොහොය දවසකම සිදු කරන මහා දානමය පින්කමක් සිදු වෙනවා. ඒ තමයි ගරු දීවඩනලේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්ගේ සංකල්පයකට අනුව එතුමා දළදා මාලිගාව කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන ආරම්භ කරලා තිබෙන අපේ සත්කාරී කියන සමාජ සංවර්ධන සමාජ උපකාර කටයුතු සිදු කරන මහා දැවැන්ත ව්‍යාපෘතියම තවත් එක් විශේෂිත වැඩසටහනක් හැටියට තමයි මේ දන්සැල ආරම්භ වෙන්නේ. ඉතින් වෙසක් පුර පසළොස්වක පුන් පොහොය දවසේ පෙරවරු 8ට ආරම්භ වෙලා ඒ වෙසක් දවසෙත් වෙසක් පොහොය දිනට පසු දිනත්
දෙදින තුලදීම පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන් මේ දානමය පින්කම සිදු කරනවා මහා බද්දන්සල පැවැත්වෙනවා. දළදා මාලිගාව අපේ සත්කාරයේ ව්‍යාපෘතිය ජනතාවට සහනයක් සේවාවක් පිළිසරණක් උදව්වක් උපකාරයක් අවශ්‍ය කරනු හැම අවස්ථාවකදීම ඊටාම කඩිනමින් නොපසුබටව ඒ අවශ්‍ය කරන මහා සමාජ සත්කාරක සේවාවන් වෙනුවෙන් දායක වුණු ව්‍යාපෘතියක්. ඉතින් ජනතාව ඒ පිළිබඳව මහා ප්‍රසාදයකින් කතා බහ කරන්නේ වෙනත් කිසිදු අරමුණු අපේක්ෂාවන් නොමැතිව නිස්සරණ අධ්‍යාසයෙන් සමාජ සේවාවක් ලෙසින්ම ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන අපේ සත්කාරයේ වැඩසටහන. අද ඒ ඔස්සේ අපි වෙසක් පුර පසළොස්වක පුන් පොහොය දවසේ තිලන කරන උතුම්ම සත්කාරය තමයි මේ මහා දානමය පින්කම. බෞද්ධ අධ්‍යාපනයේ පදනම අපේ පිරිවෙන් අධ්‍යාපනය. පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවන්න අපි කාගෙත් යුතුයකමක් සහ වගකීමක් වෙනවා. මෙවර ජාතික පිරිවෙන් දින මහෝත්සවය පැවැත්වුණේ මහනුවර පල්ලේකැලේ සිබා සරසවි ප්‍රධාන ශ්‍රවණාගාරයේදී. මේ ඒ පිළිබඳව තොරතුරු. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නේ හෙවත් ක්‍රිස්තුපූර්ව 326 එනම් භාරත චක්‍රවර්ති ධර්මාශෝක අධිරාජ්‍ය සමයේ දඹදිව සිදු කළ තෘතීය ධර්ම සංගායනාව ශාසන ඉතිහාසයෙහි බුදුදහම ජාත්‍යන්තර ව්‍යාප්තිය පිණිස හේතු වූ ප්‍රබලතම සිදුවීම ලෙස ඉතිහාසයේ සාක්ෂි දරයි. එකල ලක්දිව රජ කළ තිස්ස හෙවත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී තදීය ධර්ම ව්‍යාප්තියෙහි කූට ප්‍රාප්තියක් ලෙස මහින්දාගමනයත් සමග නිර්මාණය වූ ආගමික සමාජීය සහ සංස්කෘතික පරිවර්තනය හුදෙක් බුදුදහම ස්ථාපනය කිරීමක් පමණක්ම නොවේය. එය සමස්ත ජාතියේම අධ්‍යාපනික සංස්කෘතික හා පරිපාලන ව්‍යුහයේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කිරීමක් විය. භික්ෂුවගේ මෙන්ම පොදු ජනතාවගේද ආධ්‍යාත්මික හා ලෞකික ජීවන හැඩගැස්ම උදෙසා අවශ්‍ය දැනුම සපයන කේන්ද්‍රය බවට පත් වූයේ මේ ආරාමික අධ්‍යාපන ආයතනයයි. එය පරිවෙන නැතහොත් පිරිවෙන ලෙසින් ලක්දිව සම්භාව්‍ය අධ්‍යාපන ප්‍රවාහයේ බිහිදොර විය. මෙම ආයතනික පද්ධතිය විධිමත්ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මත රාජ්‍ය යාන්ත්‍රණයක් ලෙසින් 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත ස්ථාපිත විය. අධ්‍යතන පිරිවෙන් අධ්‍යාපනය හුදෙක් සම්ප්‍රදායික ඉගැන්වීම් වලට පමණක් සීමා නොවේ. 21 වන සියවසේ ඉගෙනුම් අවශ්‍යතා සහ නවීන කළමනාකරණ සංකල්ප සමග බද්ධ වෙමින් ගෝලීය අභියෝග ජය ගැනීමට හැඩගැසෙමින් පවතී. පරිහානියට පත්ව තිබූ පිරිවෙන් අධ්‍යාපනය යළි ස්ථාපනය කිරීමටත් සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවනය උදෙසාත් සිදු කළ මෙහෙවර අගයනු වස් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම සංවත්සරයට සමගාමීව සංඝ රජ බුහුමන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය මෙවර ඓතිහාසික සෙන්කඩගල පුරවරය කේන්ද්‍ර කර ගනිමින් මේ මුළු දෙමින් සපත කරන්නේ උන්වහන්සේගේ ඒ ශාසනික පුනර්ජීවනයට සහ යුග මෙහෙවරට කෘතඥතා පූර්වක පූජෝපහාරය පළ කිරීමේ උත්තුංග අභිලාෂයයි. මාස්තු ජය මාස්තු සිව භක්ති සුර භක්ති
සංවිලරිත්දී සිය කෙලිනා බිසවුන්ට මං හිතනවා ජාතික පිරිවෙන් දිනයකට වඩාත්ම උචිත දිනයක් හැටියට මේ දිනය පිළිබඳ විවාදයක් නැහැ. එක වඩාත් උචිතම දවස. අපි දන්නවා මහනුවර යුගයේ වෙනකොට පැවති ආර්ථික දේශපාලනික සමාජීය පරිසරයේ හමුවේ ශාසනික වශයෙන් බරපතල පරිහානියකට පත්ව තිබිච්ච යුගයක ශාසනයේ ජාතියේ පිනට පහළ වූ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ තමයි එදා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන්ට උන්වහන්සේ නිසි මාර්ගෝපදේශකත්වයේ ලබලා දීලා අතිශයින් ප්‍රෝත්සාහී වෙලා මේ සම්බුද්ධ ශාසනය යලි නගා සිටුවන්නට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය දෙස බලන විට පිරිවෙන කියන්නේ භික්ෂුන් වහන්සේලාට පමණක් දැනුම ලබා දුන් ආයතනයක් නොවන බව අපි දන්නවා. දැනුම, සංස්කෘතිය, ආගමික වටිනාකම් සහ සදාචාරාත්මක පද්ධතිය ආරක්ෂා කරගත් ශ්‍රේෂ්ඨ ජාතික අධ්‍යාපන පද්ධතියක් ලෙසයි පිරිවෙන් අධ්‍යාපනය හඳුන්වන්නේ. පිරිවෙන් අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ශික්ෂණය ලබා දීමත් හික්මීමක් තියෙන ඒ සංඝ පරපුරක් මේ රටට බිහි කිරීම අරමුණ තමයි පිරිවෙන් අධ්‍යාපනය තුල තියෙන්නේ. සියවස් දෙකකටත් වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන වාහලනාග උපසම්පදා චාරිත්‍රය සෙන්කඩගල නුවරටම පමණක් උරුම වූවක් හැටියටත් අපිට හඳුන්වන්න පුළුවන්. මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශවයන් මූලික කර ගනිමින් පැවැත්වෙන මේ මහා සම්මත චාරිත්‍රය භික්ෂූන් වහන්සේ නමකගේ ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක් හැටියටත් අපට හඳුන්වන්න පුළුවන්. මේ ඒ පිළිබඳ තොරතුරු. එදා කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස පටන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මතු පැවැත්ම උදෙසා සංවිධානය කරන චාරිත්‍ර විධි අතර වාර්ෂික උපසම්පදා උත්සවය ප්‍රමුඛස්ථානයක් ගනී. වෙසක්පුර පසළොස්වක පොහොයෙන් පසුව පුරා මාසයක් තිස්සේ අති උත්සවශ්‍රීයෙන් වාහලනාක උපසම්පදා චාරිත්‍රය පවත්වනු ලබයි. මෙහිදී දිවයින පුරා විසිරී සිටින ඒ විහාර නිකාය පාර්ශවයන්ට අයත් නිසි වයස් සම්පූර්ණ කොට ඇති උපසම්පදාව අපේක්ෂා කරන සාමණේරයන් වහන්සේලා අස්ගිරි සහ මල්වතු මහානායක හිමිවරුන් වෙත එමවසරේ උපසම්පදා උළෙලේදී උපසම්පදාවීමට කැමැත්ත ප්‍රකාශ කරමින් ඔටුනු පළඳා රජවෙස් ගන්වා මහවාහල් කඩ අසලදී ඇතුන් දෙදෙනෙකු පිටනැග ශ්‍රී දළදා මාලිගාවේ සිට මනෝහර පෙරහරකින් තම විහාරයෙන් පිටත්වේ.
දළදා සෙවණින් කෙටි විරාමයක් ගන්නයි මේ සූදානම. අපේ සංදේශ සාහිත්‍ය පෝෂණය කරන්න යතිවරයාණන් වහන්සේලාගේ පන්හිඳ අතීතයේ ඉඳන්ම විශාල පිටිපහලක් වෙලා තියෙනවා. නාග සංදේශ ලියවෙන්නේ ඒ අතීතයට වර්තමානය කැඳවාගෙන එන්න. මේ නාග සංදේශ සාහිත්‍ය කෘතිය ජනගත කිරීමේ මහෝත්සවය පිළිබඳ තොරතුරු. සම්භාව්‍ය සංදේශ සාහිත්‍යාවලියට අද දවසේ ඒක රාශී වෙනවා නාග සංදේශය. සංදේශ සාහිත්‍ය පිළිබඳව පූර්විකාවක් ලබා ගන්නකොට සංදේශ සාහිත්‍යයේ ආරම්භය පිළිබඳව ඡායාමාත්‍රිකව තොරතුරු හම්බ වෙන්නේ වාල්මීකි රචනා කරපු රාමායනය තුළ. සංදේශ කාව්‍යයක් විදිහට මේ රචනාවට පටන් ගත්තේ කාලිදාස කවියාණන්ගේ මේඝදූත කාව්‍ය සමග. උතුරු ඉන්දියාව තුළ සංදේශ කාව්‍ය හැඳින්වුවේ දූත කාව්‍ය කියලා. දකුණු ඉන්දියාව තුළ හැඳින්වුවේ සංදේශ කාව්‍ය කියලා. එතකොට අපි විවහාර කරන්නේ සංදේශ කාව්‍ය කියන වහර. නාග සඳස කියන විවහාරය නැත්නම් සඳස කියන විවහාරය ගන්න අපි සිංහලයට ගොඩනගාගෙන මේ සංදේශය මගින් උන්වහන්සේ අපේ භික්ෂු පරම්පරාවෙන් ගිහිලාගේ උරුමය නැවත වතාවක් තමන්ගේ උරුම අතර ගන්නවා. අපේ භික්ෂු වහන්සේලා ඉතිහාසික ගමන තුල නොයෙකුත් උරුමයන් නැති කරගෙන තියෙනවා. මේ රට ඉතිහාස කරන සම්ප්‍රදාය ආරම්භ කරලා පවත්වාගෙන ආවේ අපේ භික්ෂු වහන්සේලා. අද ඒක නැහැ. අද ඉතිහාස දන්නා ආමුදුලා හරිය අඩුයි. අටුවා සම්ප්‍රදායක් නිර්මාණය කරලා අරගෙන ආවා. දැන් අද අටුවා සම්ප්‍රදායේ නිරත භික්ෂු වහන්සේලා දකින්න නැහැ. තීකා සම්ප්‍රදායක් පවත්වාගෙන ආවා. තීකා සම්ප්‍රදායත් එහෙම් පිටින්ම ගිලිලා තියෙනවා. සංදේශ සම්ප්‍රදායත් එහෙම. දැන් වහන්සේ මේ සංදේශය රචනා කරලා ඒ ගිලිලාගේ උරුමය, ඒ ධජය නැවත වහන්සේගේ අතට අරගෙන තියෙනවා. අනිත් එක අපි අහලා තියෙනවා. පරවි, මයුර, තිසර, හංස, සැලලේනි, නීලකෝපෝ, කෝකිල මේ ආදී නොයෙක් සංදේශවල මේ දූතයා සංදේශය ගෙන යාම ඉතින් මවාගත්ත ක්‍රියාවලිය. ඉතින් මවාගත්ත ක්‍රියාවලිය. අපි කිව්වට සැලලීනියා සංදේශය අරගෙන විපිසිත යවම් වෙන්න කියේ නෑනේ. අපි ඉතින් මවාගත්තා. නමුත් මේකේම නෙවෙයි. සින්දු මතම සංදේශය ගෙනල්ලා ඒ නායක ස්වාමීන් වහන්සේ වෙත බාර දුන්නා. ඒ අනුව මේ සංදේශය ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතන්නේ එහෙම වෙච්ච එකම සංදේශය වෙන්නත් ඇති. එදා පටන් මේ සංදේශ අපේ රටේ දියුවෙච්ච ආකාරය ලංකාවේ මුලපටම මයුර සංදේශයේ ඉඳන් සංදේශ ගණනාවක් ඉතාම වටිනා සංදේශය තමයි රාහුල හාමුදුරුවෝ ලියපු සැරේ සංදේශේ පරිශෝධිතයි. උන්වහන්සේ තම කාලේ පරිශෝධිතයි ලියුවා. ඒ ප්‍රතිඵලය තමයි වර්තමානයේ වෙනකොට අපට දකින්න ලැබුණේ. ඒ නිසා ධම්මරහිත ආඳුරු කල්පනා කළේ අපේ අතිගෞරවහර මහානායක මහින්දන් වහන්සේ ගුණ සමුදාය සිහිපත් කරගෙන
උන්වහන්සේට මේ සංදේශය පිළිගන්නට ඕනේ කියලා. පළමුව සිහිපත් කරන්නට ඕන මගේ ජීවිතයේ දෛවෝපගතව මට ලැබිච්ච වටිනාම වස්තුවක් වටිනාම සම්පතක් ලෙසින් ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ හඳුන්වනවා. මේසා උත්තම මහානායක මාහිමිපාණන් වහන්සේ නමක් මුල් කරගෙන නාග සඳෙස නිර්මාණය කරන්නට මට ලැබීම සාංසාරික පුරුද්දක් නිසා ලද්දක්ද කියන කාරණය යම් තැනකදී හිතෙනවා. දළදා හාමුදුරුවන් විශේෂ පවත්වන ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථක කරගන්න විවිධ පින්වන්ත දායකත්වයන් සැපයනවා. මේ එවන් පින්වන්ත සත්කාරයක් පිළිබඳ තොරතුරු බිඳක්. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ය සඳහා අනුග්‍රාහක දායකත්වය සපයන සමාගම් අතර බ්‍රවුන්ස් EV සමාගම විසින් පසුගිය දිනක නවීන ඉලෙක්ට්‍රික් මෝටර් රථ දෙකක් ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රදානය කෙරුණේ. පසුගිය දිනක මහනුවර බෝධිරුප්ප බෝධිමලු විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණු රන්වැට සහ චෛත්‍යරාජාණන් වහන්සේගේ පොත් පැළඳවීම ඇතුළු පින්කම් රාශියක් සිදු කෙරුණා. ඉස්තවරයන් වහන්සේ බොහොමත්ම ඕනෑකමින් උනන්දුවෙන් එදා මුල් දවසේ ඉඳන් මේ දක්වාම බොහොමත්ම උනන්දුවෙන් ඒ කටයුතු සිද්ධ කළා. විහාරස්ථානයේ කාටවත් දැක බලාගෙන සන්තෝෂයට පත් වෙන්න පුළුවන් ආකාරයට සකස් කළා. විධිමත්ව දියුණු පවුණු කළා. මේ ස්ථානයේ දැන් වැඩ ඉන්න පිරිවෙන් වල ඉදාට ඉස්කෝලවල ක්‍රියා කරන දැනුගත් හාමුදුරුවෝ උන්වහන්සේලාත් හම්බෙලා උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා අඩුපාඩුකම් බොහෝ දුරට සකස් කරගෙන තමයි මේ විහාරස්ථානයේ දියුණු පවුණු කළේ. අඩහෝරාවක් අවසන ඔබෙන් සමුගෙන යන්නයි මේ සූදානම. ඇසලපුර පසළොස්වක පෝදා සන්ධ්‍යාවේ ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට දළදා සමිඳු සරණයි.